ආයිබෝන් හැමෝටම මේ තියෙන ටෙක් මාර්ට් අපි ඔයාලට කියන අලුත්ම ප්‍රොඩක්ට් රිවිව් එක. මේක ඇවිල්ලා කොලර් මයික් සෙටප් එකක්. මේකට මයික් දෙකක් එනවා. ඒ වගේම ඕනම ෆෝන් එකකට ප්ලග් කරන්න පුළුවන් සහ PC එකකට ප්ලග් කරන්න පුළුවන් විදිහට තමයි මේක එන්නේ. අපි මේක ඕපන් කරලා බලමු. මේ විදිහට ඕපන් කරන්න තියෙන්නේ. මේ විදිහට ලස්සන පැක් එකක. හොඳ ෆිනිෂින් එකක් තියෙන පැක් එකක මේ විදිහට සෙටප් එකක් ඉන්නවා. අපි මේක එළියට ගමු. මේ තියෙන කන්ට්‍රෝලර් එක. මේ කන්ට්‍රෝලර් එකේ විශේෂත්වය තමයි මේ පැත්තේ තියෙන type C port එක, මේ lightning port එක iPhone වලට use කරන්න පුළුවන්. ඒ වගේම මේ headphone jack එකට use කරලා පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ type C port එකක් නැති micro USB port එකක් තියෙන එකට මේ headphone jack එකට plug කරලා use කරන්න පුළුවන්. ඒ වගේම මේකට මේක PC එකකට laptop එකකට plug කරලා ඔයාගේ වැඩ ටික ඔක්කොම කරගන්න පුළුවන්. මේක on කරන්න තියෙන මෙන්න මේ button එකෙන් on කරාම මෙන්න මේ වගේ ඉන්ඩිකේට් වෙනවා. එතකොට මෙතන අපිට මේ දෙකම වෙන වෙනම තමයි on කරන්න තියෙන්නේ. මේ විදිහට තමයි කොලර් මයික් එකේ තියෙන කොලර් ක්ලිප් එකත් එක්ක මේ විදිහට බටන් එක පිටිපස්සේ තියෙන්නේ. බලන්න හොඳට. අන්න ඒ චුට්ටක් වෙලාවක් ඔබාගෙන හිටියම අන්න තප්පරයක් ඇතුළත මේ දෙක කනෙක්ට් වෙන. ඒ කියන්නේ ඉන්ඩිකේට් වෙන එකට අතලා කියන කනෙක්ට් වෙලා. මේ දෙක දැන් කනෙක්ට් වෙලා. මම දැන් ආපහු ඔෆ් කරනවා. එතකොට මේක ඉන්ඩිකේට් වෙනවා. මේක මම දැන් තප්පරයකින් කනෙක්ට් වෙනවා. ඒ කියන්නේ 아무තෙන් පෙයා කරන්න මොකුත් එහෙම නැහැ. එක ටච් එකකින් කනෙක්ට් වෙනවා. එතකොට මේකේ තියෙන විශේෂත්වය තමයි මෙතන ඔයාලට පේන මේක charge කරන්න තියෙනවා type C cable එකක්. මේ box එකේ එනවා වෙනවා වෙනම පැක් කරලා type C cable එකක් මෙහෙම මෙතෙන්ට plug කරලා තමයි මේක charge කරන්න තියෙන්නේ මේ විදිහට. එතකොට මේක charge එකට ගහලා ආයෙත් දැන් ඔයාගේ phone එකට මෙහෙම plug කරලා ඔයා මේක ප්ලග් කරලා තියෙද්දි මේක charge එකට ගහුවා කියලා. එතකොට මේක හරහා ගිහලා ඔයාගේ ෆෝන් එකත් charge වෙනවා මේකත් charge වෙනවා. දෙකම charge වෙනවා. එතකොට ආට අමුතුවෙන් මේක වෙනම ගලවලා charge කරන්න ඕනෙත් නැහැ. බැටරි ලෝ වුණා කියලා ෆෝන් එක charge කරන්න මේක ගලවන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වුණා ඒ වගේම මෙතන headphone jack එකත් ඔයාට out එක වෙනම ගන්නත් පුළුවන්. මේක charge කරන්න තියෙන්නේ මෙතනින්. කැමරා දෙක වෙනම charge කරන්න තියෙන්නේ. so mic දෙක වෙනම charge කරන්න තියෙන්නේ. දෙක වෙනම charge කරන්න පුළුවන්. මම charge එකට දාලා පෙන්නනවා. මෙහෙම plug කරාට පස්සේ මේ රතු පාට light එකක් වෙනවා. මේක off වුණා කියන්නේ මේක full charge වෙලා. එතකොට ඔයා හිතන්න දැන් ඔයාට ලොකු වෙලාවක් මේක පාවිච්චි කරන්න ඕන කියලා. මේකේ මේක ගැටලුවක් නැහැ. මේක කොහොමද ෆෝන් එකට ප්ලග් කරලා charge කරන්න පුළුවන්. මේකෙදි ඔයාට එක මයික් එකක් පාවිච්චි කරන වෙලාවට මේක පාවිච්චි කරන ගමන් මේක charge එකට දාලා තියන්න. ඊට පස්සේ ඔයාට දැන් මේක බැටරි ලෝ වෙලා එනකොට ඔයා මේකත් මෙහෙම on කරගෙන ඒක connect කරගෙන මේක ඔෆ් කරලා මේක charge එකට දාන්න. අන්න එහෙම ඔයාලට non stop මේක use කරන්න පුළුවන්. මේක අපි ඔයාලට දෙන්නේ cash on delivery 2999යි delivery 350යි 3340ක මුදලට. බැංකු තැන්පත් කරන්න පුළුවන් නම් 3100ට total price එක අපිට ඒක එවන්න පුළුවන් ගෙදරට.